ගේම් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න ඔයා අතිනුත් මෙන්න මේ දේ වෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඒ තමයි ඔයා මොන දේ කරන්න ගියත් මොන ප්‍රොජෙක්ට් එක මොන ගේම් එක හදන්න ගියත් ඔයාට ඒකට ටියුටෝරියල් එකක් ඕනේ. ඔයා ප්‍රොජෙක්ට් එක කරන්න පටන් ගන්න කලින් YouTube එකට ගිහලා සර්ච් කරලා තමයි ටියුටෝරියල් එකක් හොයාගෙන තමයි වැඩේ පටන් ගන්නෙ. අන්න එහෙම කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මට ගොඩක් වෙලාවට හම් වෙලා තිනවා අන්න ඒ වගේ මේ තමන් කරන්න යන හැම ප්‍රොජෙක්ට් එකකටම තමන් හදන්න යන හැම ගේම් එකකටම ටියුටෝරියල් එකක් එහෙම නැත්නම් පර්ෆෙක්ට් ටියුටෝරියල් එකක් එහෙම නැත්නම් ඔක්කොම එක තැනකින් ඉගෙන ගන්න පුළුවන් all in one ටියුටෝරියල් එකක් හොයන කට්ටිය. ඉතින් ඔක ඇත්තටම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මම මේක එහෙම වෙන්නේ ඇයි කියලා ඔයාලට තේරුම් කරන්නම්. ඇත්තම දේ තමයි උතනදී මේ අපි ඔය දන්න හැම ගේම් එකක්ම 190ක් විතරම හැම දෙයකම තියෙන එකම දේවල් ටික තමයි. හැම ගේම් එකකම තියෙන එකම දේවල් ටික 190ක් විතරම ඒ වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අර 10%ක් 15ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි අර ඔයාගේ යුනික් අයිඩියා එක ඔයා එකතු කරන යුනික් දේවල් තියෙන්නේ. අනිත් හැම දෙයක්ම එහෙම තමයි. කියන්නේ උදාහරණයක් ඔයා platform ගේම් එකක් හැදුවොත් එහෙම නැත්නම් RPG එකක් හැදුවොත් එහෙම නැත්නම් shooter ගේම් එකක් හැදුවොත් මේ මොන ගේම් එකක් හැදුවත් මේ වගේ තියෙන්නේ එකම දේවල් ටික එකම core systems ටික තමයි තියෙන්නේ. අපි ඇත්තටම දන්නවනේ දැන් අපි දන්න ගේම්ස් අරගෙන බැලුවොත් එහෙම මේ හැම ගේම් එකකම තියෙන්නේ player movement එක තියෙනවා. ඊට පස්සේ input handling, ඊළඟට collisions, ඊළඟට UI, sound, visual effects මෙන්න මේ වගේ දේවල් නේ තියෙන්නේ. නේද? ඉතින් මේ වගේ core systems තමයි හැම ගේම් එකකම තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ටිකම තමයි හැම ගේම් එකකටම ඔයා ඩෙවලොප් කරන හැම ගේම් එකකටම අර මම කිව්වා වගේ 190ක් විතර වගේ ප්‍රමාණයක් ඇප්ලයි වෙන්නේ මේ එකම දේවල් ටික තමයි මේ හැම ගේම් එකකදීම. අර ඔයාගේ ගේම් එක කියලා වෙනස් වෙන තැන තමයි අර මම කිව්ව 10%ට 10ක් 15ක් වගේ තියෙන ප්‍රමාණය. එතනින් තමයි ඒ ඩිෆරන්ස් එක ඇති වෙන්නේ ඔයාගේ යුනික් අයිඩියා එක ඔයා යුනික් විදිහට එකතු කරන දේවල් එක්ක. අනිත් දේවල් ටික ඔක්කොම තියෙන්නේ අපි හැමදාම දකින ඔය අපි පාවිච්චි කරන අපි හදන හැම ගේම් එකකම තියෙන ඒ සිස්ටම්ස් ටිකම තමයි. ඉතින් එහෙනම් ඔයා මොකක්ද කරන්න ඕන? ඔයා කරන්න ඕන දේ තමයි මුලින්ම හොඳ ටියුටෝරියල් එකක් එහෙම නැත්නම් හොඳ කෝස් එකක් ෆලෝ කරලා ඔයාගේ බේසික්ස් හදාගන්න. මේ බේසික්ස් හදාගත්තට පස්සේ ඔයාට තේරෙනවා ඔයා ප්ලැට්ෆෝම් ගේම් එකක් හැදුවත් ඊට පස්සේ RPG එකක් හැදුවත් එහෙම නැත්නම් ෂූටර් ගේම් එකක් හැදුවත් මේ මොන ගේම් එකක් හැදුවත් මේ වගේ මේ අඩු වැඩි වශයෙන් අර එකම සිස්ටම්ස් ටික එකම මෙකැනික්ස් තමයි මේ තියෙන්නේ. අර ඔයාගේ ගේම් එකක් හදනකොට ඔයාගේ පැත්තෙන් ඔයාගේ යුනික් අයිඩියා එක මේකට එකතු කරන පාර්ට් එක තමයි අර ඔයාගේ පැත්තෙන් එන්න ඕන දේවල් ටික තියෙන්නේ. අනිත් ඒවා පොඩි පොඩි වෙනස්කම් සහිත අර ඔයා ඉගෙනගත්ත බේසික්ස් වල තිබිච්ච දේවල්ම තමයි හැම වෙලෙම ආයේ ඇප්ලයි වෙන්නේ. මේකේ තියෙන තවත් පැත්තක් තමයි ඔයා හැම දෙයකටම ටියුටෝරියල් එකක් හොයා වැඩ කරන්න ගත්තොත් මොකද ඔයා හදන ඔයා බලාපොරොත්තු වෙන හැම ගේම් එකකටම ටියුටෝරියල් එකක් ඉන්ටර්නෙට් එකේ නැහැ නේද? ඔයාගේ හිතේ තියෙන අයිඩියා එක අදහස තව කෙනෙක්ට නැති වෙන්න පුළුවන් නේ. එතකොට ටියුටෝරියල්ස් හැම වෙලෙම ඔයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වුණාම ප්‍රශ්නේ තමයි ඔයා අර වගේ හැම දෙයකටම ටියුටෝරියල්ස් හොයන්න ගත්තොත් ඔයාට කවදාවත් තනියම ඔයාගේ දෙයක් කරගන්න බැරි වෙනවා. ඔයාගේ අර ක්‍රියේටිවිටි එක ඔයාගේ ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල් එක මෙන්න මේ වගේ දේවල් හැදෙන්නේ නැහැ, ඩෙවලොප් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔයාට හැමදාම ටියුටෝරියල් එකක පිළිහිර තමයි පතන්න වෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක ටියුටෝරියල්ස් බල හැම වෙලෙම ප්‍රොජෙක්ට්ස් කරන්න පටන් ගන්න යන්න එපා. එක ප්‍රොජෙක්ට් එකක් දෙකක් ටියුටෝරියල්ස් බලලා කරන්න. එතනින් එහාට තනියම ඔයාගේ වැඩ ටික කරන්න පටන් ගන්න. ඉතින් ඔයා ඒක තමයි බිගිනර් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ. හැම වෙලෙම ටියුටෝරියල්ස් පස්සේ යන්න එපා.